පිළිගන්නවා SL කවීස ක්‍රියේෂන් YouTube channel එකට. මම ඊයේ post එකක් දැම්මා බස් එකක් හදමු කියලා. ඒකට දෙතුන් දෙනෙක්ම දාලා තිබුණා හදමු කියලා. ඒ හින්දා මම ඉතින් අද මේ බස් එකක් හදන්න හිතුවා. බස් එක හදන්න ඕගොල්ලෝ මුලින්ම ගන්න ඕනේ මෙන්න මේ වගේ බස් එකක plan එකක් print කරගන්න. අතින් එන්නත් කමන්නේ. මේක ඩවුන්ලෝඩ් කරගන්න link එක පල්ලෙහාම description එකේ දාලා තියෙනවා PDF එකක්. ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න. මම මේක A3 size එකට ගත්තේ. A3 size එකට ගත්තොත් නම් සෙන්ටිමීටර් 30ක් විතර දිගට එනවා මේ බස් එකේ එක පැත්තක්. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ ඒක මේ කාඩ්බෝඩ් එක ගලවගෙන මෙන්න මේ වගේ වටේ අනවශ්‍ය කැලි ටික කපා ගන්න ඕනේ. මම මේකේ මූණ පිටිපස්ස ඒ වගේ කපා ගත්තා. මූණ කපද්දි මේ වගේ කොටස් තුන වෙන් වෙන්ව කපා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඕගොල්ලෝ අනික කපද්දි මෙන්න මේ වගේ ඉඩ තියන්නත් ඕනේ ටිකක් අලවන්න ලේසි වෙන්න. නැතත් කමන්නේ ඕගොල්ලන්ට එහෙම ඉඩ නැතුව අලවන්න පුළුවන් නම් එහෙම කමන්නේ මම කෝකටත් කියලා ඉඩ තියාගත්ත මෙහෙම නමල අලවන්න පුළුවන් එතකොට. මන්ට පේනවා ඇති මේකේ නම් එහෙම නමන්න ඕනේ නැහැ. මම මේක පාර්ට් වශයෙන් තමයි ගන්න හිතන් ඉන්නේ. මේ පළවෙනි පාර්ට් එකේ බොඩිය හදනවා. ඊට පස්සේ දෙවෙනි පාර්ට් එකේ චැසිය හදලා රෝද හයි කරනවා. ඊට පස්සේ තුන්වෙනි පාර්ට් එකේ මේ මොඩිෆයි කරනවා. ඒ කියන්නේ මේකේ ලයිට් හයි කරලා ඊට පස්සේ මේ ඉරි තියෙන්නේ ඒව පාට කරලා මේකේ නමක් ලියලා අර එහෙම එකලා තමයි මම හිතන් ඉන්නේ. විදිහට පාට තුනක් ගේනවා. මම මේකේ ප්ලේලිස්ට් එකක් හදලා තියන්නම්. හරි එහෙනම් අපි වැඩේට යමු. මුලින්ම මේ ඉස්සරහයි පිටිපස්සයි මූණ පොඩ පැත්තකින් තියාගෙන මේ පැති දෙක ගමු. පැති දෙකේදී මැද්දෙන් අලවන්න මෙන්න මේ වගේ පොඩි කාඩ්බෝඩ් කෑල්ලක් ගන්න ඕනේ. කාඩ්බෝඩ් කෑල්ල මම පළලා අරගෙන තියෙනවා ඔයගලන්ට පේනවා. සෙන්ටිමීටර් 6.4ක් වගේ තමයි අලන් තියෙන්නේ. මම මේකේ දිග නම් ගත්තේ සෙන්ටිමීටර් 15යි මෙතෙන්ට මේ 15යි කියන්නේ 25ක් විතර වගේ තමයි අරන් තියෙන්නේ. 30ක්ම ගත්තේ නෑ. ඉතින් කාඩ්බෝඩ් එක දිග තිබුණේ එච්චරයි. ඊට පස්සේ ඔයගලන්ට මෙන්න මේ බස් එකේ පේනවා ඇති මේ ඔයගලන්ට පේනවා ඇති මෙන්න එහෙමම ඉරක් ගහගෙන තියෙනවා. ඒ ඉර ගහලා තියෙන මේ කාඩ්බෝඩ් එක ගානට එක සමානව දෙකේම අලගන දෙකේම මෙහෙම ඉර ගහලා තියෙනවා. මට පේනවා ඇති මෙතනයි දෙකේම ගහලා තියෙන ඉරි දෙකක්. ඊට පස්සේ කාඩ්බෝඩ් එක මම මේකේ දිගටම ගත්තේ නෑනේ. ඒ හින්දා මේ පිටිපස්සෙන් අනිවාර්යෙන් පිටිපස්සෙන් ගන්නවා නම් ඉතින් හොඳයි. මෙන්න මේ වගේ සෙන්ටිමීටර් 2ක් තියලා පොඩි ඉරි කෑල්ලක් ගහගෙන තියෙනවා ඔයගලන්ට පේනවා ඇති. දෙකේම ගහගෙන තියෙනවා. හරි අපි එතන ඉඳලා තමයි අලවන්න පටන් ගන්න ඕනේ. අපි එහෙනම් අලවන්න පටන් ගමු. මුලින්ම අලවන්නේ ග්ලූ ගන් වලින්. ග්ලූ ගන් මේ විදිහට ගා ගන්න ඕනේ. මේ කාඩ්බෝඩ් එකේ. මෙන්න මේ විදිහට ගානට අර ඉර ගාවින් කෙලින් තියලා මේක අලව ගන්න ඕනේ. මෙන්න මේ විදිහට දැන් මේක ගැලවෙනවට පොඩ්ඩක් මෙන්න එහෙම අරගෙන මේ පැත්තෙන් මෙන්න මෙහෙම ගම් ටිකක් ගන්න ඕනේ. එතකොට ගැලවෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. මෙන්න මේ විදිහට ගැලවෙන්න තියෙන ඉඩකඩ ගොඩක්ම අඩු වෙනවා. මෙන්න මෙහෙම ඇලවුවාම පිටිපස්සේ ටික ගැලවිලා වගේ ටික අපි ආයි අලවමු. මේ යටි පැත්තනොත් ගෑවහම මේ ඒ වගේ ගම් එතකොට ගැලවෙන්නේ නෑ ලේසියෙන්. මෙන්න මේ විදිහට ගම් ගන්න ඕනේ. එතකොට ලේසියෙන් ගැලවෙන්නේ නෑ. මෙන්න මෙහෙම මම මේකේ රෝද හැම පාට කරලා අර මේ කරන වීඩියෝ ටික ඒ කියන්නේ මේක මොඩිෆයි කරද්දි තමයි ගේන්නේ මේක. මේ කියන්නේ මේකේ මොකක් හරි ওই රූපයක් හරි එහෙම ඇඳලා නමක් ලියලා අර එහෙම කරලා ගේන්නේ මේ පාර්ට් 2 එකේ නෙමෙයි මේ පාර්ට් 3 එකේ පාර්ට් 2 එකේ ගේන්නේ මම මේ බස් එකේ චැසිය රෝද ටික හයි කරන මේ වහලේ හයි හදන විදිහෙම සමහර විට වහලේ පාර්ට් 2 එකේ එන්නත් පුළුවන්. මොකද ලයිට් හයි කරනකොට මේ ඇතුලෙන් වයරින් කරන්න වෙනවනේ. ඒකත් එක්ක බලලා මෙන්න මේ විදිහට අලව ගන්න ඕනේ. දැන් අනිත් පැත්තත් අපි අලව ගන්න ඕනේ මේ විදිහටම. මෙන්න මේ විදිහට මේ
ඔයගොල්ලන්ට පේනවා ඇති මම මෙතන මේ ඉරක් ගහගෙන තියෙනවා. ඒ ඉර ගහගෙන තියෙන්නේ මෙන්න මේ ඔයාලට පේනවා ඇති මෙතනම අතෑරලා තියෙන ඉර තියෙන්නේ. අන්නේ ඉරට සෙට් වෙන්න තමයි මේ ඉර ගහගෙන තියෙන සෙන්ටිමීටර් දෙකක් අතෑරලා අපි ඒකත් අලවගමු. ඒකත් අලව ගන්න වෙන ගම් මැෂින් එකෙම තමයි මේ බයින්ඩර් ගම් වලින් අලවන්න පුළුවන්. ඇලවුවොත් එහෙම අර මේ කියන්නේ මේ ඔයාලන්ට කිව්වොත් දෙට කියන්නේ මේ කියන්නේ ඒක අල්ලන් ඉන්න බෑ ටිකක් වෙලා. ඒකෙන් හින්දා මම ග්ලූ ගන් වලින් අලවනවා. ග්ලූ ගන් වලින් හොඳට ඇලවෙන හින්දා සුපර් ග්ලූ වලින් අලවන්න පුළුවන්. මම සුපර් ග්ලූ එකකුත් ගෙනල්ලා තියාගත්ත කවකටත් ඕනි වෙයි කියලා. ඔයාලට පේනවා ඇති. මේ විදිහට මේක මේ පොඩ අර නැමිච්ච ගතිය යන තමයි මම මෙහෙම කරන්නේ. ඔයගොල්ලෝ ගත්ත කාඩ්බෝඩ් එකේ නැමිච්ච ගතිය නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේකෙත් ඔයගොල්ලන්ට මේ කාඩ්බෝඩ් එකේම ගම් ගන්නත් පුළුවන් නැත්නම් මේකේ ගම් ගන්නත් පුළුවන්. මම මාර්කේ ගම් ගන්නට වඩා මේකේ ගම් ගන්න එක ලේසි හින්දා මේකේ ගන්නවා ගම්. මෙන්න මේ විදිහට මේකේ ගම් ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙහෙම මේක අලවන්න ඕනේ. මෙන්න මේ විදිහට තියලා අලව ගන්න ඕනේ. ඒක ගානට අලව ගන්න නම් අර විදිහට කරොත් හරි. නැත්නම් මේක ගානටම කාඩ්බෝඩ් එක ගත්තත් හරි. එතකොට ඔයගොල්ලන්ට ගානට අලව ගන්න පුළුවන් එහා මෙහා වෙන්නේ නැති වෙන්න. ගානට අලව ගන්න නැත්නම් රෝද හයි කරද්දී ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක පැත්තක් එහාට ගිහිල්ලා තියෙද්දි එහෙම අලවන්න බෑනේ රෝද ගානට. ඊට පස්සේ මේකත් අර විදිහට හරියට හයියට හිටින්න මේ විදිහට ගම් ගා ගන්න ඕනේ. මෙන්න මේ වගේ ගම් ගන්න ඕනේ. ඕලු ගොඩක් කට්ටිය අහලා තිබුණාර මම කලින් වීඩියෝ එකක් දැම්මා මේ ඒ වීඩියෝ එකේ ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මේ අර දම් රජින බස් එකක් මම කඩෙන් ගෙනල්ලා මේ හැදුවා. يعني මේ කඩෙන් කියන්නේ ඒකෙත් අර කොටස් තියෙනවා. කොටස් ටික ගෙනල්ලා අපිට එකතු කරලා අලව ගන්න තියෙන්නේ. ඒකේ ගොඩක් කට්ටිය අහලා තිබුණා කොහෙන්ද ගත්තේ අර එහෙම කියලා මගේ නම්බරේ දාලා තිබුණ හින්දා නම්බරේට කතා කරලා අහලා තිබුණා. ඒක බස් එක මම ගත්තේ අපේ ගෙවල් පැත්තේ බුක් ෂොප් එකකින්. මේ හැම බුක් ෂොප් එකකම නම් තියෙයිද දන්නේ. ඒ බස් එක ඔයගොල්ලන්ට ගන්න ඕනි නම් මේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර එකක් දාන්නම්. මේ අන්නේ නම්බර එකට කතා කරලා අහලා බලන්න. ඒගොල්ලෝ කියපු විදිහට නම් තව කඩවල් දෙක තුනක තියෙනවා කියලා තමයි මට කිව්වේ නම්. දැන් නම් කොහොමද දන්නේ මම දැන් කතා කරලා ටිකක් ගොඩක් කාල. ඊට පස්සේ මෙන්න මේ වගේ තමයි ඔයගොල්ලන්ට බස් එකේ ඉන්නේ. ඔයගොල්ලෝට නම්බරයට කතා කරලා බලන්න ඔයගොල්ලන්ගේ ගෙවල් පැත්තේ මේ බුක් ෂොප් වල නැත්තම්. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මූණ මම අන්තිමට අලවන්න හිතාගෙන ඉන්නේ. අපි දැන් පිටිපස්ස අලවලා ඉන්නේ. පිටිපස්ස මෙන්න මේ වගේ පොඩ්ඩක් නමලා තියන්න. එතකොට ඔයගොල්ලන්ට මේක මේව කරන්න ලේසි. මම මේක වීදුරු එහෙමත් කළු පාට ගන්නවා. මේ බස් එකේ අර රූපේ එහෙම අදිද්දි මෙන්න මේ වගේ මෙන්න එහෙම තියලා මෙන්න එහෙම ගානට තියලා මේක ගම් ගන්න ඕනේ. ගම් ගාලා අලවන්න ඕනේ. වගේ තියලා ගානට අලව ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තියලා අලව ගන්න. මෙන්න මෙහෙම තියලා ගානට අලව ගන්න ඕනේ. මෙන්න මෙහෙම. මම ඊළඟ ඩිෆෙන්ඩර් එකක් හදන වීඩියෝ එකකුත් ගේන්න ඉන්නේ. මේ බස් එක හදලා ඉවර වෙලා ඩිෆෙන්ඩර් එකකුත් අපි හදමු. ඒ වීඩියෝ එකත් බලන්න මේ channel එක subscribe කරලා තියාගන්න. ඔයගොල්ලෝ bell notification ඕල් දාලා තියාගත්තොත් මම වීඩියෝ එකක් දාපුවම ඔයගොල්ලන්ට ළඟටම ගෙන්න ගන්න පුළුවන් මේ මැසේජ් එකක් එනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකක් දැම්මහම. මෙන්න මේ විදිහට ගානට තියලා අලව ගන්න තියෙන්නේ. ඔයගොල්ලෝ අහන්න පුළුවන් දැන් මේ
මෙන්න මෙතන මෙහෙම තියෙන්නේ මොකටද කියලා. ඒ කොටස මෙන්න මෙහෙම මෙන්න තමයි මම තියලා තියෙන්නේ. ඒක මම මේ part 2 එකේදී මේ part 3 එකේදී මේ ගේනවා අලවන්නේ කොහොමද කියලා. මට පොඩි ප්‍රශ්නයක් ආවා. දැන් මෙන්න මෙතන මේ කාඩ්බෝඩ් එකේ හින්දා ඒකට කරන්න ඕනේ. දැන් මම මේ ගත්ත කාඩ්බෝඩ් එකේ තියෙන්නේ. මේ කාඩ්බෝඩ් එක පොඩි තීරුවක් කපලා අයින් කරගන්න ඕනේ. ඒකට මේ විදිහට මේ කපලා අයින් කරගන්න තමයි මම හිතාගෙන ඉන්නේ. පේපර් කටර් එක අරගෙන මෙන්න මෙහෙම පොඩි කොටසක් තියලා සම්පූර්ණයෙන්ම කපලා අයින් කරන්නත් එපා. මේ පොඩි කොටසක් තියාගන්න නමන්න. එතකොට අපිට අලවන්න ලේසි. මේ පැත්තෙත් ඒ වගේම කපලා අයින් කරගන්න. මේ කොටස් දෙක ඕනේ අපිට. ඊට පස්සේ මේ වගේ නැමෙන්න තියෙන්න ඕනේ. උන්ට පේනවා ඇති. මේ චූටි කොටසක් තිබ්බම ඇති මේක අලවන්න. චූටි කියලා ලොකු මේ චූටිම කොටසක් තියන්නත් එපා ටිකක්. තියන්න මේ අලවන්න පුළුවන් වෙන්න නැත්නම් අලවන්න බෑනේ. මෙන්න මේ වගේ තියලා මේක අලව ගන්න ඕනේ අපි. මෙන්න මේ විදිහට තියලා මම මේ පොඩ්ඩක් අර ඇල්ල හිටින්නේ මෙන්න එහෙම අඩිය වල තියලා පොඩ්ඩක් හද ගන්නවා. එතකොට ගානට හිටිනවා. මේ විදිහට මෙන්න මේ විදිහට තියලා අලව ගන්න ඕනේ. මෙන්න මේක උඩට පේනවා ඇති. ලස්සනට එනවා අලවුවාම. ඔයගොල්ලෝ මේ කොටස මම අලවන්නේ නම් මේ පාර්ට් එකේදී මම ඊළඟ පාර්ට් එකේදී තමයි අලවන්නේ හිතන් ඉන්නේ. ඒ කොටස දැනට ඕනේ වෙන්නේ අපිට මේ කොටස තමයි ඕනේ වෙන්නේ. අපි මේ පැත්තත් අලවගෙන මිමු. මෙන්න මේ විදිහට තියලා අලව ගන්න ඕනේ. මෙහෙම තියලා ආයෙ අර විදිහට මම මේව ගන්නවා ටිකක් හොඳට ඇලවෙන්න. එතකොට ඇලවෙනවා. ඊට පස්සේ මේ වීදුරුව මෙන්න මෙහෙම තියලා අලව ගන්න ඕනේ වීදුරුවත්. මෙන්න මේ විදිහට නමා ගන්න. එතකොට ඔයගලන්ට අලවන්න ලේසි වෙනවා. මෙන්න මෙහෙම තියලා ගානට අලව ගන්න ඕනේ. මේක ඔයගොල්ලෝ වෙන ගම්මකින් අලවන්න නම් පන්නන්නේ මේ ග්ලූ ගන් වලින් අලවද්දී එකපාර අලවන්න ඕනේ. නැත්නම් අර වැඩි අප්සෙට් යනවා. ගානට අලව ගන්න ඕනේ. ලස්සනට තියලා මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම තියලා ගානට අලව ගන්න. මේ පැත්තෙත් ගම් ගාලමු අපි. වෙනදටත් වඩා ගොඩාක් දෙවි පියාණන්ට යාඥා කළා. ඔයාලට පේනවා ඇති බස් එකේ මූණ පැත්ත. ඊට පස්සේ පිටිපස්ස. ඊට පස්සේ මේ පැත්ත. ඔයාලට පේනවා ඇති මේ කොටස මම මෙතන අලවන්නේ. මේ දැන් අපි ඊළඟ පාර්ට් එකේදී ඒක අලවමු. මෙන්න මෙහෙම අලවන්න ඕනේ. ඒක අලවන්න මේ වහලේ ගහනකොට මලෙවුවා නම් ඒක ලේසි. හරි. එහෙනම් මම මේ අද මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. එහෙනම් අපි පාර්ට් 2 වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.